මේ විඩියෙන් කතා කරන්නේ මිනිස් මතකය කියන්නේ මොකක්ද, මතකයේ විවිධ ප්‍රභේද සහ මතකයේ අමතක වීම පිළිබඳ සුවිශේෂී රෝගී තත්ත්වයක් වෙන ඇම්නීසියාව පිළිබඳව. ඉතින්ලා බලමු මතකය කියන්නේ මොකක්ද කියලා. මතකය කියන එකෙන් අදහස් වෙන්නේ මිනිස් මොළය විසින් බාහිර පරිසරයේ තියෙන තොරතුරු දත්ත ලබා ගැනීම, ඒවා ගබඩාකර තබා ගැනීම සහ පසුව භාවිතා කරන්න හැකි විදිහට නැවත භාවිතයට ගැනීමේ ක්‍රියාවලිය. ඇත්තටම අපිට දේවල් එදිනදා දේවල් නිතර අමතක වීම සිදු වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ ඒක ඇම්නීසියා තත්ත්වයක් කියලා. ඇම්නීසියාව කියන්නේ මොකක්ද කියන එක මම පස්සේ කතා කරන්නම් ඊළඟ ස්ලයිඩ් වලින්. උදාහරණයක් විදිහට අපිට එදිනදා ජීවත් වෙනකොට අපිට යම්කිසි පුද්ගලයෙකුගේ නමක් අමතක වෙන්න පුළුවන්. යම්කිසි වස්තුවක් තිබ්බ තැනක් අමතක වෙන්න පුළුවන්. ඒවා ස්වභාවිකයි. මතකයේ සම්බන්ධ ප්‍රශ්නවල ව්‍යාප්තිය ගත්තොත් ඇත්තටම සාමාන්‍යයෙන් අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ 140කට මතකයේ සම්බන්ධ ගැටලු පදිනවා කියලා සොයාගෙන තියෙනවා. ඇත්තටම මේවා ඇති වෙන්නේ වයස්ගත වීමත් සමග. ඒවා ස්වභාවික තත්ත්වයන්. ඊට අමතරව මොළයට සිදුවන හානි සහ මත්ද්‍රව්‍ය භාවිතයේ තුම තත්ත්වයන් හේතු වෙනවත් මතක අමතක වීම සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට බලමු මතකයේ ප්‍රභේද. ඇත්තට මතකයේ ප්‍රධාන ක්‍රියාවලිය 4කින් සමන්විතයි. සෙන්සර් මෙමරි, එහෙම නැත්නම් සංවේදන මතකය. ඊට පස්සේ තියෙනවා ෂෝට් ටර්ම් මෙමරි, කෙටි කාලින මතකය. වර්කින් මෙමරි, වැඩ මතකය. ලොන්ග් ටර්ම් මෙමරි, දිගු කාලින මතකය. අපි ඒ එක් කොටස් ඊළඟට සලකා බලමු. පළවෙනියට තියෙනවා සෙන්සරි මෙමරි. ඒ කියන්නේ සංවේදන මතකය. මේකෙන් අදහස් වෙන්නේ අපේ සංවේදන ඉන්ද්‍රියන් වන ඇස, කන, නාසය, සම වගේ ඉන්ද්‍රියන් වලින් ලැබෙන දත්ත. මේවා රඳා පවතින ඇත්තටම තප්පර 1, තප්පර 3, 4 4 කාලයක් ඇතුළත ඉක්මනින්ම අමතක වෙනවා. හැබැයි මේවා ත්‍රිවිධතාවය ගොඩක් අධිකයි. ඊළඟට තියෙනවා කෙටි කාලින මතකය. කෙටි කාලින මතකය කියන එකෙන් අදහස් වෙන්නේ අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු ඉන්ද්‍රියන් වලින් ලබාගත් මතකය යම්කිසි කාල සීමාවක් ඇතුළත අපි රඳවා ගන්නවා. ඒ කියන්නේ තප්පර 15 30 අතර කාලය තුර සාමාන්‍ය කෙටි කාලින මතකය අපිට පවතිනවා. ඒක නැවත පුහුණු වුණේ නැත්නම් ඉක්මනින්ම මතක වෙලා යනවා. ඊට පස්සේ තියෙනවා වැඩ මතකය. දැන් වැඩ මතකය කියන එකෙන් අදහස් වෙන්නේ අපි ෂෝට් ටර්ම් මෙමරි, කෙටි කාලින මතකයෙන් ලබාගත් දත්ත සක්‍රීය භාවිතා ගැනීම. උදාහරණයක් විදිහට දැන් අපි මනසින් ගණිත ගැටලුවක් විසඳනකොට භාවිතා වෙන්නේ මේ වැඩ මතකය. ඒ වගේම තමයි තවත් උදාහරණයක් කිව්වොත් චෙස් ක්‍රීඩකයෙක්. චෙස් ක්‍රීඩාවේ නිරත වෙන ගමන් එයා මනසින් කල්පනා කරනවා ඊළඟට අදින්න ඕනේ ඉත්තන්ගේ ප්‍රමාණය පිළිබඳව පියවර කිහිපයක් කල්පනා කරනවා. එතකොට එයා සක්‍රීයව ඒ වැඩ මතකය තමයි එයා භාවිතා කරන්නේ ෂෝට් ටර්ම් මෙමරි එකෙන් ලබාගන්න. ඊළඟට දිනවා ලොන්ග් ටර්ම් මෙමරි, දිගු කාලින මතකය. දිගු කාලින මතකය කියන්නේ විනාඩියක ඉඳන් අපේ මුළු ජීවිත කාලය පුරාම රඳා පවතින මතකය. දිගු කාලින මතකය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඩික්ලරේටිව් මෙමරි, එහෙම නැත්නම් එක්ස්ප්ලිසිට් මෙමරි කියලා කියනවා. අනිත් ප්‍රභේදය තමයි non declarative memory, implicit memory කියලා කියනවා. ඊට බලමු මේ අනු ප්‍රභේද දෙක. ඩික්ලරේටිව් මෙමරි කියන එකෙන් අදහස් වෙන්නේ අපේ මතකයේ තිබෙන තොරතුරු සහ සිදුවීම් පිළිබඳ මතකය. මේ ඩික්ලරේටිව් මෙමරි කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. තවත් අනු කොටස් දෙකකට බෙදෙනවා. එපිසෝඩික් මෙමරි, සෙමැන්ටික් මෙමරි. එපිසෝඩික් මෙමරි කියන එකෙන් අදහස් වෙන්නේ පුද්ගලික අත්දැකීම්. උදාහරණයක් කිව්වොත් අපි යාළුවෙක් එක්ක කතා වෙලා අවුරුදු 6කට 7කට කලින් සහභාගී වෙච්ච උත්සවයක වෙච්ච සිදුවීමක් ගැන කතා කරනවා. එතකොට මේ අදහස් වෙන්නේ දිගු කාලින මතකයේ තිබෙන මේ පුද්ගලික අත්දැකීම් කියන ප්‍රභේදය. එපිසෝඩික් මෙමරි. ඊළඟට දෙනවා සෙමැන්ටික් මෙමරි. ඒකෙන් කියන්නේ ජෙනරල් ෆැක්ට්ස් නොලෙජ්. ඒ කියන්නේ අපි සාමාන්‍ය මතකයේ තියෙන තොරතුරු. උදාහරණයක් විදිහට අපි ප්‍රංශයේ අගනුවර මොකක්ද කියලා කාගෙන් හරි ඇහුවොත් එයා කියනවා පැරිසි කියලා. කවුරු හරි යවුවොත් යම්කිසි නිවසක් තියෙන ස්ථානයක අපි එයාට මතකයෙන් කියනවා ඒක තියෙන තැන. ඒතකොට ඒක අයිති වෙන්නේ සාමාන්‍ය ජෙනරල් ෆැක්ට්ස් නොලෙජ් සම්බන්ධ මතකය. ඊට පස්සේ තියෙනවා non declarative memory. මේක තමයි දිගු කාල මතකයේ තියෙන අනිත් කොටස. මේක ඇත්තටම අපි සවිඥානික භාවයෙන් තොරව අවිඥානිකව ක්‍රියාත්මක වන දේවල්. උදාහරණයක් විදිහට අපි බයිසිකලයක් පදිනකොට දත් මදිනකොට ඒක අපි හිතලා කරන්නේ නැහැ. ඒ දේ අපි එකපාරක් ඉගෙන ගත්තාම ඒ දේ අපේ අවිඥානික මතකයේ තිබෙනවා. ඊළඟට බලමු මතකයේ මොළයේ කොහෙද ගබඩා වෙන්නේ කියලා. මිනිස් මොළයේ බාහිරම කොටස, ඒ කියන්නේ සෙරිබ්‍රල් කෝටස් එක
ප්‍රධාන ලෝබ් 4කින් සමන්විතයි. ඒ කියන්නේ හෙමිස්ෆියර්ස්. ෆ්‍රන්ටල් ලෝබ් ඒ කියන්නේ මේ කොටස ෆ්‍රන්ටල් ලෝබ් කියන එකෙන් තමයි අපේ ප්‍රශ්න විසඳීමේ හැකියාව හැඟීම් වගේ දේවල් ගොඩක් පාලනය වෙන්නේ මේ ෆ්‍රන්ටල් ලෝබ් එකේ. ඊළඟට තියෙනවා පාෂල් ලෝබ් එක. පාෂල් ලෝබ් එකෙන් තමයි ගොඩක් අපේ සංවේදන මතකයන් ගබඩා වෙන්නේ. රස, සුවඳ, ස්පර්ශය වගේ දේවල් අදාළ දත්ත රඳා පවතින්නේ මේ පාෂල් ලෝබ් එකේ. ඊට පස්සේ තියෙනවා ටෙම්පරල් ලෝබ් එක. ඇත්තටම ටෙම්පරල් ලෝබ් එකකින් තමයි අපේ කලින් කතා කරපු දිගුකාලීන මතකයට වැදගත්ම වන කලාපය. මේ කොළ පාටින් දැක්වෙන ප්‍රදේශය. ඊළඟට තියෙනවා ඔක්සිපිටල් ලෝබ් කියන මේ කහ පාටින් දැක්වෙන කලාපය. මේක ඇත්තටම ගොඩක් දෘශ්‍ය මතකයට සම්බන්ධ කලාපයක්. යම්කිසි වස්තුවක වර්ණය, දුර, අපි සහ ඒ වස්තුව අතර තියෙන ගැඹුර, චලනයන් වගේ තොරතුරු ගබඩා වෙන්නේ මේ ඔක්සිපිටල් ලෝබ් එකේ. දැන් අපි බලමු ඇම්නීසියාව කියන தත්ත්වය කියන්නේ මොකක්ද කියලා. සැලකිය යුතු ප්‍රමාණයක මතකය අහිමි වීම. ඒ කියන්නේ දත්ත, අවස්ථා, අත්දැකීම් වගේ දේවල් සම්පූර්ණයෙන්ම මැකී යාමේ ස්වභාවය. ඒක සාමාන්‍ය මතක අමතක වීම නෙමෙයි. ඊට වඩා සුවිශේෂී தත්ත්වයක්. ඇම්නීසියාවට හේතු වෙන්න පුළුවන් මොළයට සිදුවන හානි. හිපෝකැම්පස් ප්‍රදේශයට හානි වීම, ටෙම්පරල් ලෝබ් එකට සිදුවන හානියක්, එහෙම නැත්නම් ට්‍රූමා තත්ත්වයක්, තයිමින් හීනතාවයක් වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය භාවිත වගේ දේවලුත් හේතු වෙන්න පුළුවන්. ඇම්නීසියා ප්‍රධාන තත්ත්ව දෙකක් තියෙනවා. රෙට්‍රෝග්‍රේඩ් ඇම්නීසියා and ඇන්ට්‍රෝග්‍රේඩ් ඇම්නීසියා කියලා තත්ත්ව දෙකක් තියෙනවා. ඒ දෙක මම පස්සේ විස්තර කරන්න. රෙට්‍රෝග්‍රේඩ් ඇම්නීසියා වෙන්නේ පසුගිය අතීත සිදුවීම් මතකයේ රැඳී නොපැවතීම. ඊට පස්සේ ඇන්ට්‍රෝග්‍රේඩ් ඇම්නීසියා තත්ත්වෙන් වෙන්නේ ඒගොල්ලන්ට අලුත් මතකයන් මොළේ රඳා පවතින්නේ නැහැ. අලුත් දේවල් ඒවට ඉගෙන ගත්තට ඒ දේ මතකයේ රඳා පවතින්නේ නැහැ. ඇම්නීසියා පිළිබඳ දුර්මත. ගොඩක් චිත්‍රපටවල තියෙනවා ඇම්නීසියා. ඊට පස්සේ බලමු ඇම්නීසියා පිළිබඳ දුර්මත. චිත්‍රපට වලින් ගොඩක් පෙන්නනවා ඇම්නීසියාව සහිත පුද්ගලයන්ගේ සම්පූර්ණයෙන්ම මතකය අහිමි වීමේ ස්වභාවයක්. ඒ කියන්නේ හાર્ඩ් ඩ්‍රයිව් එකක් ෆෝමැට් කරනවා වගේ සම්පූර්ණ කිසිම දෙයක් මතක නැහැ. ඇත්තටම ඒක ඇත්ත නෙමෙයි. සම්පූර්ණයෙන්ම ඩෙන්ටිටි ලොස් එකක් වෙන්නේ නැහැ මෙතනදී. ඒ වගේම එදිනදා අමතක වීම කියන්නේ ඇම්නීසියාව නෙමෙයි. එදිනදා අපිට දේවල් අමතක වෙනවා කියන එක ඇම්නීසියාව නෙමෙයි. ඇම්නීසියාව ඊට වඩා වෙනස්. ඊට පස්සේ අපි බලමු ඇම්නීසියාවේ ඉතිහාසය. කියන්නේ මේ රෝගයක් විදිහට හඳුනාගත්තේ කොහොමද? ඒ සම්බන්ධ තොරතුරු. මොළයට සිදුවන හානියක් හින්දා හරි, වයස්ගත වීම හින්දා හරි, හෝමෝන වෙනස් වීමක් හින්දා හරි මිනිස් මතකයේ සැලකිය යුතු වෙනස්කම් වෙන්න පුළුවන් කියලා අතීත කාලයේ හිටපු වෛද්‍යවරුන්ට යම්කිසි අවබෝධයක් තිබ්බා. නමුත් ඉස්සෙල්ලාම ඇම්නීසියා කියන එක රෝගයක් විදිහට හඳුනාගත්තේ 1763 වර්ෂයේ සුවාබේක්ස් කියන වෛද්‍යවරයා විසින්. ඒක සාමාන්‍ය මතක අමතක වීම නොවන බවට එහු හඳුනාගත්තා. ඊට පස්සේ 1953 කාලේ ඇම්නීසියා සම්බන්ධ සුවිශේෂී සිද්ධියක් කේස් ස්ටඩි එකක් වුණා patient HM කියලා පුද්ගලයා සම්බන්ධව. ඒ ගැන අපි ළඟට කතා කරමු. ඒ පුද්ගලයාගේ සම්බන්ධයේ කේස් ස්ටඩි එකකින් තහවුරු වුණා මිනිස් මොළයේ හිපෝකැම්පස් කියන ප්‍රදේශයේ අපේ දිගුකාලීන මතකයේ සම්බන්ධව ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා කියලා. දැන් අපි බලමු හෙන්රි මොලේසන් එහෙම නැත්නම් HM කියන පුද්ගලයාගේ සම්බන්ධ කතාව. ඇත්තට මේ HM කියන පුද්ගලයා අපස්මාර තත්ත්වයෙන් පීඩා විඳි පුද්ගලයෙක්. පොඩි කාලේ ඉඳන් ඒ ගැටලුවල මුහුණ දීලා තියෙනවා. 1953 අවුරුද්දේදී මේ අපස්මාර තත්ත්වය අඩු කරන්න එයාගේ මොලේ සැත්කමක් කරනවා. ඒ සැත්කම කරන්නේ නියුරෝසර්ජන් ඩොක්ටර් විලියම් ස්කොවිල් විසින් 1953 සැප්තැම්බර් 1 වෙනිදා. ඇත්තට මේ සැත්කමේදී එයාගේ ටෙම්පරල් ලෝබ් එකේ ප්‍රදේශයක් කපලා අයින් කරනවා. ඒ කියන්නේ ඒකට අයිති වෙනවා හිපෝකැම්පස්යේ සහ ඇමිග්ඩලා ඇතුළු කොටස් කිහිපයක්. ඒ කියන්නේ මේ කොළ පාටින් සම්බන්ධ කරලා තියෙන කොළ පාටින් දක්වලා තියෙන මේ ප්‍රදේශය ටෙම්පරල් ලෝබ් එකේ. ඒ සැත්කමෙන් පස්සේ එයාගේ අපස්මාර තත්ත්වය හොඳ වෙනවා. නමුත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට එයාට අලුත් මතකයන් නිර්මාණය කිරීමේ හැකියාව අහිමි වෙනවා. උදාහරණයක් විදිහට ගොත්
එච්චෙන් යම් කිසි පුද්ගලයෙක් මුණ ගැහුනොත් ආයි විනාඩි 10කට විතර පස්සේ ඔහුව නැවත හමු වුණොත් ඔහුට මතකයක් නැහැ මේ පුද්ගලයා කලින් හමු වුණා කියලා. මෙයාට තිබ්බ ඇම්නීසියා தත්ත්වය තමයි ඇන්ටරෝගේට් ඇම්නීසියා කියන தත්ත්වය. එක්සැම්පල් එකකින් කිව්වොත් යම් කිසි කෑමක් කාලා විනාඩි 30කට පස්සේ එයා කාපු කෑම මොනවද කියලා හෙව්වොත් එයාට මතකයක් නැහැ. එයා කෑම කෑවද කියලාම මතකයක් නැහැ. කියන්නේ අලුත් මතකයන් මෙයාට නිර්මාණය කරගැනීමේ හැකියාව අහිමි වෙනවා. විද්‍යාත්මක ලෝකේ ගොඩක් අවධානයක් දිනන් ගත්ත පුද්ගලයෙක්. මේ තින්නේ හෙන්රි මොලෙසියන්ගේ ටෙම්පරල් ලෝබ් එකේ කපලා අයින් කරපු හිපෝකැම්පස්යේ මේ කොටස. ඇත්තටම HM ගේ මේ ප්‍රශ්නය එයාගේ කෙටි කාලීන මතකයට බලපෑවේ නැහැ. එයාට ගණිත ගැටලුවක් විසඳන්නේ ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එයාගේ ගැටලුව ඇතුණේ අලුත් මතකයන් ගොඩනැගී එයා ගැටලුව ඇතුණේ අලුත් මතකයන් ගොඩනගා ගැනීමේ හැකියාව අහිමි වීම. මේ සර්ජරි එකෙන් පස්සේ ඇත්තටම HM ගේ පෞරුෂත්වය වෙනස් වුණෙත් නැහැ, බුද්ධි මට්ටම අඩු වුණෙත් නැහැ, භාෂා හැකියාව යම් කිසි ප්‍රශ්න ගැටලුකාරී සත්‍යයක් ඇතුණෙත් නැහැ. එයාට ඇතුණේ එකම ප්‍රශ්නේ උනේ නව මතක ගොඩනගා ගැනීමේ හැකියාව අහිමි වීම. මේ patient HM case එක loss of recent memory after bilateral hippocampus lesion කියන පත්‍රිකාවේ අඩංගු වෙනවා. ඒ විලියම් ස්කොයිල්ස් ඇන්ඩ් මිල්නර් කියන පුද්ගල වෛද්‍යවරුන් දෙදෙනා තමයි මේ වාර්තාව පළ කරලා තියෙන්නේ. ඒ පරීක්ෂණ පත්‍රිකාවේ නිගමන වලට අනුව හිපෝකැම්පස් කියන එක අපේ දිව්වාල මතකයට රඳාපවත්ව ගන්න අත්‍යවශ්‍යම කාර්යභාරයක් ඉටු කරනවා. ඊළඟට අපි බලමු ඇම්නීසියා විවිධ ප්‍රභේද. ඉස්සෙල්ලාම තියෙන රෙට්‍රෝග්‍රේඩ් ඇම්නීසියා. රෙට්‍රෝග්‍රේඩ් ඇම්නීසියා වෙනින් අදහස් වෙන්නේ මොළයට හානිය සිදු වූ අවස්ථාවේ සිට ආපස්සට අතීත සිදුවීම් අමතක වීම ක්‍රියාවලිය. මෙයාට අලුත් මතකයන් ගොඩනගන්න පුළුවන්. නමුත් අතීත සිදුවීම් වල මතකයන් ගොඩක් දුරට වියකී යනවා. නමුත් ළමා කාලේ තිබ්බ මතකයන් ගොඩක් දුරට පවතින්න පුළුවන් කියලා තහවුරු කරගෙන තියෙනවා. ඊට පස්සේ තියෙන රෙට්‍රෝග්‍රේඩ් ඇම්නීසියා වල විරුද්ධ එක ඇන්ටරෝගේඩ් ඇම්නීසියාව. මේ ඇන්ටරෝගේඩ් ඇම්නීසියා සහිත පුද්ගලයන්ට අලුත් මතකයන් ගොඩනගා ගන්න බෑ. මේක తాවකාලික වෙන්නත් පුළුවන්, දීර්ඝකාලීන වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේකට හේතු වෙන්නේ මානසික ආතතිය, ට්‍රෝමා තත්ත්වයන්. මේ patient HM කියන පුද්ගලයාගේ සල්ලකර්මයෙන් පස්සේ ඇතුණේ මේ ඇන්ටරෝගේඩ් ඇම්නීසියා කියන තත්ත්වය. ඩිස්ඇසෝසියේටිව් ඇම්නීසියා. මේක සම්පූර්ණයෙන්ම මානසික වෙනස් වීම නිසා ඇති වෙන තත්ත්වයක්. මේකට මොළයට දී දුන හානියේ බලපෑමක් නැහැ. උදාහරණයක් විදිහට ගොත් අධික මානසික ආතතිය ගැටලු වලට මුහුණ දුන්න පුද්ගලයන්ට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ ඩිසැසෝසියේටිව් ඇම්නීසියාවේ අනුප්‍රභේද තුනක් තියෙනවා. localized, generalized and fugue state කියලා. localized කියන එකෙන් අදහස් වෙන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් ඊටමත් දරුණු අත්දැකීමකට මුහුණ දුන්න පුද්ගලයෙක්ගේ මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් දරුණු අනතුරකට මුහුණ දුන්න පුද්ගලයෙක්ට ඒ අදාළ සිද්ධිය විතරක් අමතක වෙලා නමුත් අදාළ දවසේ අනිත් තොරතුරු ඔක්කොම මතකයේ තියෙන්න පුළුවන්. ඊළඟට දිනවා ජෙනරලයිස් කියන අනුප්‍රභේදය. මේකෙදි අපේ ජීවිතේ ගොඩක් කොටස් අමතක වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මම කවුද කියන එක අමතක වෙන්න පුළුවන්. අපේ පවුලේ නිවස තියෙන ස්ථානය, අපේ පවුලේ තොරතුරු ඒ වගේ දේවල් අමතක වෙන්න පුළුවන්. ෆියුග් ස්ටේට් එකේදී වෙන්නේ අපේ දේවල් අමතක වෙලා අපි වෙන ස්ථානයකට යනවා. ඒ කියන්නේ අපි එතෙන්ට ගියේ කොහොමද කියන එක ගැන මතකයක් නැහැ. පැහැදිලි කිරීමක් නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි ෆියුග් ස්ටේට් එකේදී වෙන්නේ. මේ ෆියුග් ස්ටේට් එකේ ඇම්නීසියා එකට උදාහරණයක් අපිට දක්වන්න පුළුවන් බ්‍රේකින් බෑඩ් TV series එක. ඒකේ අර මේ දෙවෙනි series එකේදී වෝල්ටර් වයිට් අතුරුදහන් වෙනවා. පවුලේ සමාජිකයන් එයාව හොයනවා. නමුත් ඉන්න තැනක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඊපස්සේ එයා හම්බ වෙනවා සුපර් මාකට් එකකදී. වෝල්ටර් කියනවා එයා එතෙන්ට ආවේ කොහොමද? එයා ගැන තොරතුරු කිසිම දෙයක් මතක නැහැ කියලා. ඇත්තටම එතනදී සිද්ධ වෙන්නේ ඇත්තටම ෆියුග් ස්ටේට් එකක් නෙමෙයි. එයා වෝල්ටර් වයිට් එතනදී කරන්නේ වංචාවක්. ඊළඟ දින පෝස්ට් ට්‍රොමැටික් ඇම්නීසියා කියන තත්ත්වය. මේක ඇත්තටම හිසට සිදුවන හානිය හින්දා ඇති වෙන තත්ත්වයක්. බ්‍රේන් ඉන්ජරි එකක් හින්දා ඇති වෙන තත්ත්වයක්. මේ පුද්ගලයන්ට ඉන්ජරි එක සිදු වෙන අවස්ථාවට කලින් සහ ඊට පස්සේ සිදුවීම අමතක වෙන්න පුළුවන්. ඊළඟට දිනවා චයිල්ඩ්හුඩ් ඇම්නීසියා කියන තත්ත්වය. මේක අපි හැමෝම අත්විඳින තත්ත්වයක්. බොහෝ වැඩිහිටි පුද්ගලයන්ට ඒගොල්ලෝ අවුරුදු 3-4 වගේ වයස්වල ඉන්නකොට කරපු දේවල් මතකේ නැහැ. ඇත්තටම මේක ඊටාම ස්වභාවික තත්ත්වයක්. ඒකට හේතුව තමයි අපේ මොළයේ අඩු සංවර්ධන මට්ටමක පැවතීම.
අපි හැමෝම මේ වගේ තත්ත්වයකට මුහුණ දීලා තිබෙනවා. ඊළඟ තියෙනවා transient global amnesia කියන තත්ත්වය. මේක ඉතාමත් ඉක්මනින්ම නමුත් తాවකාලිකව ඇතිවන තත්ත්වයක්. ඉගෙන ඇන්ට්‍රෝගේට් ඇම්නීසියාම තමයි නමුත් අලුත් මතකයන් හදන්න බෑ. ඒක ඇති වෙන්නේ తాවකාලිකව. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් පැයක් පැය 10ක් අතර වගේ කාලයක් ඇතුළත මේ වගේ తాවකාලික මතක වීමක් වෙන්න පුළුවන්. ඊළඟට දෙනවා ක්‍රොස්කෝෆ් සින්ඩ්‍රෝම් කියන එක. මේ තත්ත්වය ඇති වෙන්නේ තයිමින් ඌනතාවයේ හින්දා. තයිමින් අඩු වීමෙන් හින්දා මොළයට ශක්තිය උත්පාදනය කරන්න බෑ. ඒකෙන් මොළේ සෛල විනාශ වීමක් සිදු වෙනවා. ඒකෙන් මතකයේ අමතක වීමක් සිදු වෙන්න පුළුවන්. ඊළඟට බලමු මේ ඇම්නීසියා පදනම් කරගෙන ගොඩක් චිත්තපාට නිර්මාණය වෙලා තියෙනවා. ජේසන් බෝර්න් අයිඩෙන්ටිටි උදාහරණයක් විදිහට කිව්වා ජේසන් බෝර්න් අයිඩෙන්ටිටි ෆයින්ඩින් නීමෝ මෙමෙන්ටෝ එටර්නල් සන්ෂයින් ඔෆ් දි ස්පොට්ලයිට් මයින්ඩ් වගේ චිත්‍රපට හඳුනන්න පුළුවන්. මේ බෝර්න් අයිඩෙන්ටිටි කියන එකේ ගොඩක් හොඳ චිත්‍රපටයක්. ඒතර මෙයාගේ අතීතය අමතක වීමක් තමයි මෙයාගේ සිද්ධ වෙන්නේ.